හෙල්ලෝ යාළුවනේ අද අපි ඉන්නේ ඔයාලා ප්ලාන්ටඩ් ටැංක් එක ලස්සන කරගන්න ඉන්න එකම දේව දූතයා ඩෝෆ් ගුරාමි ගැන කතා කරන්න. ඉතින් අපි ඩෝෆ් ගුරාමි ගැන කතා කරොත් ඩෝෆ් ගුරාමි ඉතාම අලංකාර වැඩි වර්ධනයක් නැති ඕනෑම කුඩා ප්ලාන්ටඩ් ටැංක් එක වර්ධනය කරගන්න පුළුවන්. ඉතාම ලේසියෙන් වර්ධනය කරගන්න පුළුවන් සතෙක්. මේ ඩෝෆ් ගුරාමි ගැන කතා කරොත් මේගොල්ලෝ අවුරුදු 2කට වැඩි ජීවත් වෙනවා. ඒත් එක්කම මේගොල්ලොන්ගේ ආයු කාලයට මේ ටැංක් සයිස් එක ඒ වගේම ටැංකේ කොළ ටික බලපානවා. මං ඔයාලට කලින් කිව්වා වගේ මේගොල්ලෝ ඊටාම කුඩා ටැංකි උනත් හදන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගලන් 20ක 25ක වගේ ටැංකි උනත් මේගොල්ලෝම බය නැතුව හදන්නේ නැහැ. ඊළඟට අපි මේගොල්ලොන්ව ගත්තොත් වැදගත්ම කාරණේ තමයි මේගොල්ලොන් එක්ක හදන්න පුළුවන් මාළු ටැංක් මේට්ලා. ටැංක් මේට්ලා ගැන කතා කරොත් මේගොල්ලෝ සයිස් එකේ ලොකු මාළු එච්චර දාන්න බෑ. ඒගොල්ලෝ ඇග්‍රෙසිව්. මේගොල්ලොත් එක්ක ඉන්න බෑ ඒගොල්ලන්ට. මේගොල්ලොන්ගේ සයිස් එකේ සාමාන්‍ය පොඩි සයිස් එකේ මාළුත් එක්ක මේගොල්ලෝ හදන්නේ නැහැ. මේගොල්ලන්ට කියන්නේ ප්ලාන්ටඩ් ටැංක් එකක් ඕනම නැහැ. රෝන ටැංක් එක හදන්න නැහැ. ඔයාලා ෆිල්ටර් එකක් පාවිච්චි කරනවා නම් ඒක වැඩි පම්ප් වෙන්නේ නැති ගානක පොඩි ෆිල්ටර් එකක් පාවිච්චි කරන්න. මේගොල්ලන්ට දෙන කෑම ගැන ගත්තොත් සාමාන්‍ය වලට පුළුවන් ඔය කඩේ තියෙන පොඩි පැලට් එක යොදන්න. නැත්තම් ඔය පණුවෝ පොඩි කෘමි සත්තු බ්ලඩ් වර්ම්ස් වගේ උන් දෙන්න හැකි. එතකොට මේගොල්ලන්ගේ ගැහණු පිරිමි හඳුනගන්නේ කොහොමද ගත්තොත් මේගොල්ලන්ගේ පිරිමි සත්තුන්ගේ මේ උඩ තියෙන ඩෝසල් ෆින් එක පොඩි උල් හැඩයකින් තමයි තියෙන්නේ. එතකොට ගෑනු සත්තුන්ගේ ඒම ඩෝසල් ෆින් එක රවුමඩ තමයි තියන්නේ. අනික පිරිමි සත්තුන්ගේ කලර්ස් වැඩි. සාමාන්‍යයෙන් ඩෝෆ් ගුරාමින්ගේ පිරිමි සත්තුන්ගේ කලර්ස් දෙකක් මික්ස් වෙලා ගය තියෙන්නේ. ගෑනු සත්තුන්ගේ එහෙම නැහැ තනි පාටින්. එහෙම නැත්තම් වරල් රවුම්ව තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අදට මෙච්චරයි. ඔයාලට වීඩියෝ එක තේරුණා නම් ලයික් එකක් දාන්න. ඔයාලා ඩෝෆ් ගුරාමි හදනවා නම් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබලා නැත්තම් මෙන්න මෙහෙම ඔබලා යන්නේ. ඉතින් අදට මෙච්චරයි.